සිංහලග්නය සිංහලග්නයෙන් උපන් ඔබට මෙම අගෝස්තු මාසය ඔබේ බලය කීර්තිය සහ නායකත්ව කුසලතාවයන් උද්දීපනය වන වෘත්තීය මෙන්ම පුද්ගලික ජීවිතයේ කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් අත්පත් කරගත හැකි ඉතාමත් ප්‍රභාවමත් මෙන්ම වාසනාවන්ත කාල පරිච්ඡේදයක් වනු ඇත. අගෝස්තු මාසය තුළ සිංහලග්න හිමියන්ගේ ආත්ම විශ්වාසය සහ පෞරුෂය උපරිම මට්ටමක පවතී. ලග්නාධිපති රවි ග්‍රහයා තමන්ගේම ලග්නය තුළ බලවත්ව ගමන් කිරීම නිසා ඔබේ මුහුණේ තේජස සහ කතාවේ බල සම්පන්න බවක් දැක ගත හැකි වේ. සමාජයේ හෝ ඔබ නියැලෙන සංවිධානවල ඉහළම තනතුරු හෝ වගකීම් ඔබට පැවරෙන කාලයකි. රජයේ උසස් නිලධාරීන් සහ ප්‍රභූ පුද්ගලයන් සමග සමීප සබඳතා ගොඩ නැගෙනු ඇත. ඔබේ පැරණි සතුරන් හෝ ඔබට එරෙහිව කුමන්ත්‍රණය කළ අය මෙලෙස ඔබේ බලය හමුවේ පසුබැස යනු ඇත. වෘත්තීය ශේත්‍රයේ දෙස බලන කල සිංහ ලග්න හිමියන්ට මෙම මාසය සර්ව ප්‍රකාරයෙන්ම සුබදායකය. විශේෂයෙන්ම රාජ්‍ය සේවය, පරිපාලන ශේත්‍රය, දේශපාලනය, කළමනාකරණය, ආරක්ෂක අංශ සහ මහා පරිමාණ ආයතනවල ඉහළ තනතුරු දරන අයට තමන්ගේ නායකත්ව ගුණාංග පෙන්වීමට කදිම අවස්ථා උදා වේ. ඔබ ගන්නා තීන්දුව තීරණ ආයතනයේ උන්නතියට හේතු වන බැවින් ප්‍රධානීන්ගේ දැඩි ගෞරවයට ඔබ ලක් වේ. රැකියාවේ උසස් වීම, වරප්‍රසාද හෝ කීර්ති නාමයන් බලාපොරොත්තුවෙන් සිටි අයට මාසයේ මැද භාගයෙන් පසු සුබ ආරංචි ලැබෙනු ඇත. නව රැකියා අපේක්ෂිතයින්ට සමාජයේ ඉහළ පිළිගැනීමක් ඇති ආයතනයක නායකත්ව මට්ටමේ වෘත්තීය මාවතක් විවෘත වේ. මූල්‍යමය වශයෙන් අගෝස්තු මාසය සිංහ ලග්න හිමියන්ට ස්ථාවර සහ ඉහළ ආදායම් මාර්ග උදා කර දෙනු ඇත. රජයේ ව්‍යාපෘති, කොන්ත්‍රාත්තු හෝ පාරම්පරික දේපළවල අයිතිය ලැබීමෙන් මූල්‍ය ශක්තිය වර්ධනය කර ගැනීමට හැකි වේ. කෙසේ වෙතත් ඔබේ සහජ ත්‍යාගශීලී ස්වභාවය සහ තේජවන්ත ජීවන රටාව නිසා උත්සව පැවැත්වීමට, මිල අධික තෑගිභෝග දීමට හෝ අන් අයට උදව් කිරීමට වැඩිපුර මුදල් වැය කිරීමට පෙළඹෙනු ඇත. ඒ ඔබේ ප්‍රතිරූපයට හොඳ වුවද අනවශ්‍ය නාස්තිය පාලනය කර ගැනීම වැදගත් වේ. රජයේ සුරැකුම්පත්, ඉඩම් හෝ රන් ආභරණ වෙනුවෙන් කෙරෙන ආයෝජන මේ මාසෙදී ඉතාම ආරක්ෂිත වේ. ව්‍යාපාර සහ කර්මාන්ත අනුව බලනකොට ව්‍යාපාරික කටයුතු වල නිරත සිංහ ලග්න හිමියන්ට මෙම මාසය තුළ මහා පරිමාණ ආයෝජන සහ ප්‍රසාරණයන් සහිත කදිම පසුබිමක් නිර්මාණය වේ. රජයේ ලියාපදිංචි කොන්ත්‍රාත්තු, ඉදිකිරීම් ශේත්‍ර, රන් භාණ්ඩ ව්‍යාපාර සහ මෝටර් රථ ශේත්‍රයේ නියුතු අයට ඉතා ඉහළ ලාභ ලැබිය හැකිය. ඔබේ ව්‍යාපාරික සන්නාමය වෙළඳ පොළ තුළ තහවුරු වන කාලයකි. නව හවුල්කරුවන් හෝ ආයෝජකයින් ඔබේ ව්‍යාපාරය කෙරෙහි ආකර්ෂණය වනු ඇත. තරඟකරුවන් ඔබේ උපක්‍රම සහ පෞරුෂය හමුවේ අඩපණ වී යනු ඇත. විවාහක සිංහ ලග්න හිමියන්ගේ පෞල් ජීවිතය තුළ සාමාන්‍ය සුබදායක වාතාවරණයක් පැවතුනද ඔබේ දැඩි මතිමතාන්තර සහ ආධිපත්‍ය පතුරවාලීමේ ස්වභාවය නිසා සහකරු හෝ සහකාරිය සමඟ සුළු සුළු සිත් රිදවී මතුවිය හැක. එබැවින් පවුල තුළ තීරණ ගැනීමේදී වඩාත් නම්‍යශීලී සහ සහනශීලී වන්න. ප්‍රේම සබඳතා පවත්වන අයට මෙම මාසය උද්‍යෝගිමත් කාලයකි. දෙදෙනා අතර පවතින ආකර්ෂණ ඉහළ යන අතර තම සම්බන්ධතාවයේ මංගල්‍යයක් දක්වා රැගෙන යාමට දෙපාර්ශ්වයේම දෙමාපියන්ගේ පූර්ණ අනුමැතිය සහ ආශිර්වාදය ලබා ගැනීමට හැකිවනු ඇත. අවිවාහක අයට උසස් පවුල් පසුබිමක් ඇති ඉතා ගැළපෙන සහකරුවෙකු හෝ සහකාරියක මුණ ගැසීමේ වාසනාව පවතී. අධ්‍යාපන කටයුතු වල නිරත සිංහ ලග්න සිසු සිසුවියන්ට මෙම අගෝස්තු මාසය සුවිශේෂී ජයග්‍රහණ අත්කර දෙන කාලයකි. ඔබේ මතක ශක්තිය, ආත්ම විශ්වාසය සහ නායකත්ව කුසලතාවයන් ඉහළ මට්ටමක පවතිනු ඇත. විශේෂයෙන්ම දේශපාලන විද්‍යාව, කළමනාකරණය, නීතිය, වෛද්‍ය විද්‍යාව සහ පරිපාලන විෂයන් හදාරන සිසුන්ට මෙම මාසය තුළ කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්විය හැක. පාසලේ හෝ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායක තනතුරු වැනි සුවිශේෂී වගකීම් ඔබට හිමිවනු ඇත. තරඟ විභාග සහ සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ඉන් ප්‍රථමස්ථාන හෝ ඉහළම සාමර්ථ ලබා ගැනීමට නියත වශයෙන්ම හැකිවනු ඇත. සෞඛ්‍ය පැත්තෙන් බලන කල සිංහ ලග්න හිමියන් මෙම මාසයේදී තමන්ගේ හෘදය වස්තුව, රුධිර පීඩනය සහ ශරීරයේ අධික උෂ්ණත්වය පිළිබඳව තරමක් සැලකිලිමත් විය යුතුය.
රවි ලග්නගතවීම නිසා ඇතිවන අධික කෝපය හිසරදය හෝ ඇස්වල දැවිල්ල වැනි සුළුසුළු තත්ත්වයන් මතුවිය හැක. එබැවින් මනස සංසුන්ව තබා ගැනීම ඉතා වැදගත් වේ. දෛනිකව වැඩිපුර පිරිසිදු ජලය පානය කිරීම ඇස්වලට විවේකය ලබාදීම සහ ශරීරය සිසිල් කරන ආහාර වේලක් ලබා ගැනීම ශාරීරික යෝග්‍යතාවය රැක ගැනීමට උපකාරී වේ. විදේශගතවීමට බලාපොරොත්තුවෙන් සිටින සිංහ ලග්න හිමියන්ට මෙම මාසය තුළ ඉතාම සුබදායක ප්‍රවණතා මතුවේ. විශේෂයෙන්ම රජයේ අනුග්‍රහය සහිතව විදේශ ශිෂ්‍යත්ව රාජ්‍යතාන්ත්‍රික ගමන් හෝ මහා පරිමාණ ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් විදේශගතවීමට උත්සාහ කළ අයගේ ලියකියවිලි කටයුතු සහ වීසා බලපත්‍ර ඉතා ඉක්මනින් සාර්ථක වනු ඇත. විදේශයේ ආයතන සමග පවතින සබඳතා මගින් ඔබේ කීර්තිය තව දුරටත් පුළුල් වේ. මෙම අගෝස්තු මාසය ඔබේ බලය සහ කීර්තිය උපරිම වන වාසනාවන්ත කාලයකි. අන් අය සමඟ කටයුතු කිරීමේදී ඔබේ ආත්මාර්ථකාමීත්වය හෝ දැඩි ස්වභාවය පාලනය කර ගනිමින් නම්‍යශීලී වීම තුළින් උපරිම සාර්ථකත්වයක් ඔබට ළඟා කරගත හැක.